ආයුබෝවන් තෙරුවන් සරණයි අද දවසේදී තපත් සමග අපේ බුදුසාදු වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න අපේ පුංචි යාළුවෝ හැමෝටම. ඉතින් අද දවසේදීත් මේ විදිහට ආරම්භ වෙන්නේ පුංචි යාළුවා ආසම කරන වැඩසටහනක් අපේ බුදුසාදු වැඩසටහන. ඉතින් ආරාධනා කර සිටිනවා වැඩසටහන අවසානයත් එක්ව අපිත් එක්ක රැඳී සිටින්න කියලා. ඉතින් පුංචි ඔයාලා අපිව විශ්වාස කරලා අපිට ලබා දීපු ඒ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරුත් අරගෙන අද ඒ ප්‍රශ්න निराකරණය කරන්න මැදිරියට වැඩමවා වදාළ නම කියන්නට අවසරයි සිරි ප්‍රඥෝදය මහා පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය වල්ගම සුමන ගෞරවනීය ස්වාමින් වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි. ඉතින් පුංචි ඔයාලටත් හැකියාව තියෙනවා පුංචි ඔයාලා කැමති ප්‍රශ්න අපිට එවල ඒවට නිවැරදි පිළිතුරු ලබා ගන්න පුංචි ඔයාලට කරන්න තියෙන්නේ අපේ දුරකථන අංක වලට ඇමතන්න. ඉතින් දුරකථන අංක තමයි 0114 346යි 646 077යි 0203යි 15යි 65 කියන දුරකථන අංක වලට පුංචි ඔයාලට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ සුපුරුදු ලිපිනය අංක 177න් 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ කියන ලිපිනයට ලිපියවීම හැකියාවත් පුංචි ඔයාලට තියෙනවා. ඉතින් අද දවසේදී පළවෙනි ප්‍රශ්නයට යමු වෙද්දී ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය තමයි නරක යාළුවෝ කියන්නේ කාටද කියන ප්‍රශ්නය. පින්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. පින්වත් දුවේ පුතේ මේ සමාජය තුළ අපිට නරක යාළුවෝ අසත්පුරුෂයෝ ඒ වගේම තමන්ගේ අයහපත පිණිස කටයුතු කරන යාළුවෝ කියලා වර්ගීකරණයක් තියෙනවා. හැබැයි බොහෝ වෙලාවට අපි මේ සමාජ අර්ථකථනත් එක්ක දකිනවා අපි නරක කෙනෙක් වුණත් හොඳ යාළුවෙක් බවට පත් කරගන්න ඕන කියලා. අපිට සමහර වෙලාවට ඇත්තටම අපි නරක යාළුවෙක් ඉන්නවා නම් හොඳ යාළුවෙක් බවට පත් කරගන්න ඕන. ඒක සත්‍යයි. හැබැයි එයටත් අවස්ථා කිහිපයක් තියෙනවා. ඒක සෑම අවස්ථාවකම ඉෂ්ට සිද්ධ කළ යුතු නැහැ. මොකද තමන්ගේ ජීවිතේ තමන් උත්සාහ කරන යාළුවා නිවැරදි දිශාවට යොමු කරගන්න බැරි නම් ඒ යාළුවා අත්හල යුතුයි, අත්හරින්න ඕන. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ඔය දීඝනිකායේ සිඟාලෝවාද සූත්‍රයේ දක්වන මේ යාළු මිත්‍රයන් පිළිබඳව යුතුයකම් කොහොමද කියන කාරණය පිළිබඳ. ඒ අතර දේශනාවේ දක්වනවා අඤ්ඤදත්තුහර, වචී පරම, අපාය සහායක, අනුප්පිය බාණී කියලා පාප මිත්‍රයෝ දුර්ජනයෝ 4 දෙනෙක්. මෙන්න මේ 4 දෙනා පිළිබඳ අපි සමස්ත විග්‍රහයක් කරගත්තොත් පුංචි දූල පුතාලට පුළුවන් කවුද හොඳ යාළුවා කවුද නරක යාළුවා කියලා තේරුම් ගන්න. මේක පුංචි දරුවන්ට වගේම අතිශය වැඩිහිටියන්ටත් වැදගත් වෙනවා. මොකද තමන්ගේ සමීපයේ ඉන්න යාළුවෝ මොන වගේද කියලා තීරණය කරගන්න. අඤ්ඤදත්තුහර යාළුවෝගේ ලක්ෂණයක් කියන්නම්. එතකොට තමන්ට තේරෙනවා මේ යාළුවෝ දැන් ඔබට මේ යාළුවෝගේ ලක්ෂණය කියද්දි පුංචි දුවේ පුතේ ඔබට දැනේ මට ඉන්න මේ යාළුවෝ මේ වගේ නේද කියලා. පොඩ්ඩක් මේ ලක්ෂණත් එක්ක සංසන්දනාත්මකව ඔබ හිතලා බලන්නකෝ. අඤ්ඤදත්තුහර කියන්නේ ඔබ සතු යමක් පැහැරගෙන යාමටමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මොනවා හරි ඉල්ලන යාළුවෙක් ඉන්නවද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එක්කෝ මොනවා හරි අරගෙන යන්න, එක්ක මොනවා හරි එයාට සමහරවිට අවශ්‍ය නැතත් අවශ්‍ය වුණත් ඔබෙන් මොනවා හරි ඉල්ල ගන්නමයි ආශ්‍රය කරන්නේ. වෙන දෙයකට නෙවෙයි. යාළුකම තියෙන්නේ මොනවා හරි ඉල්ල ගන්න. හැබැයි ඒ දේ දෙන්න බැරි මොහොතේ ඉඳලා යාළුකම නැහැ. ඒ අඤ්ඤදත්තුහර මිත්‍රයාගේ ලක්ෂණයක්. එතකොට ඔබ තේරුම් ගන්න මට ඉන්නේ අඤ්ඤදත්තුහර මිත්‍රයෙක්, මේ කෙනා මෙයා එහෙමනම් පාප මිත්‍රයෙක්, අසත්පුරුෂයෙක්, දුර්ජනෙක්, ආශ්‍රයයට නුසුදුසු කෙනෙක්. ඒ වගේමයි අඤ්ඤදත්තුහර වචී පරම. සමහර යාළුවෝ ඉන්නෝ නේද පුංචි දුවේ පුතේ ඔබට සංග්‍රහ කරන්නේ අනාගතේ. හරි මං ඔයාට දෙන්න. හරි මං ඒක අනිවාර්යෙන් ගෙනල්ලා දෙනවා. ඒ වගේම හරි මං දැන් දෙන්න. එහෙම නැත්නම් අතීතයෙන් සංග්‍රහ කරනවා. මේ ඉතින් මං ඔයාලට ඕන තරම් දීලා තියෙනවනේ. ඒවා අයියෝ මං ගෙනල්ලා දීලා තියෙනවනේ. කොච්චර දීලා තියෙනවද? මං අරයටත් දීලා තියෙනවා, මෙයාටත් දීලා තියෙනවා. මෙහෙමයි කියලා අතීතයෙන් සංග්‍රහ කරනවා. ඒ වගේම නැති දෙයින් සංග්‍රහ කරනවා.
මොකුත් නැහැ. හැබැයි කියනවා හරි මම ඒක ලැබෙන්න සූදානම් කරන්න. ඒ විදියට කවදාවත් උදව්වක් Tamanට ලැබෙන්නේ නැහැ යාළුවෙක්. වචනයකින්වත් උදව්වක් නැහැ. ඒ වගේම අපාය සහායක. අපාය සහායක කියන්නේ සමහර යාළුවෝ ඉන්නවනේ සමහර වෙලාවට මත්ද්‍රව්‍ය මත්පැන් ගන්න විතරක් එකතු වෙන යාළුවෝ. අන්නේ අපාය සහායක. එහෙම නැත්නම් වෙනත් නුසුදුසු ගමන් බිමන් යන්න එකතු වෙනවනේ කතා කරනවනේ. ඒවට විතරයි. කවදාවත් පන්සලකට යන්න, බණක් අහන්න යන්න, දානේ ගෙදරකට යන්න, පිනක් දහමක් කරන්න කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මොකටද? එක්ක මත්පැන් ටිකක් ගන්න යන්න. එක්ක මත්ද්‍රව්‍ය ටිකක් ගන්න යන්න. එක්කෝ සුරාව සූදුව තියෙන තැනකට. එහෙම නැත්නම් නාට්‍යයක්, ඒ නුසුදුසු රංගනයක්, මේ දෙයක් බලන්න තමන්ගේ කාලය නාස්ති කරන්නම කතා කරන්නේ, එක්කගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ අයට තමයි මේ අපාය සහායක කියන්නේ. ඒකේ අපාය සහායක වචනේම තේරුම තියෙනවා. අපායට යන්න සහාය දක්වනවා. එහෙමත් පැන් ටිකක් ගන්න, මත්ද්‍රව්‍ය ටිකක් ගන්න. එහෙම නැත්නම් ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ. ඒ කියන්නේ අක්ෂි දූර්ත වීම. එහෙම නැත්නම් සූදුවට යොමු වෙන්න. එහෙම නැත්නම් ඉත්ති දුත්තෝ ස්ත්‍රීන්ට කෙරෙහි, එහෙම සුරාව කෙරෙහි. ඔය දේවල් වලටමයි කතා කරන්නේ. අන්න ඒ තමයි අපාය සහායක. අපායට යන්න පුදුමාකාර සහයෝගයක් දෙන යාළුවෝ. අන්න ඒ අය දුර්ජනයෝ, අසත්පුරුෂයෝ, පාපී යාළුවෝ කියලා තමයි දේශනාව සඳහන් කරන්නේ. ඒ වගේම වචී පරම අපාය සහායක අනුප්පිය බාණී හැම වෙලාවෙම වචනයක් කතා කරත් ඒ වචනය ඒ කෙනාගේ හොයන්න බෑ මේක ඇත්ත වචනයක්ද බොරු වචනයක්ද කියලා. මොකද ඇත්තත් ඔහු බොරු විදියට කියනවා, බොරුවත් ඇත්ත විදියට කියනවා. හැම වෙලාවෙම නුසුදුසු දෙයක්මයි කතා කරන්නේ, නොවෙච්ච දෙයක්මයි කතා කරන්නේ. හැම වෙලාවකම කතා කරන හැම වචනයක් තුළම යෙදෙන්නේ වචනයක් පාසා ඔහු බොරුව, මුසාවාදයමයි ප්‍රකාශ කරන්නේ. එතකොට ඔහුගේ ඇත්ත බොරුව මොකද්ද කියලා හොයාගන්න බෑ. එවැනි අය, ඒ කියන්නේ නිරන්තරයෙන්ම බොරුම කියන අය ආශ්‍රයයට නුසුදුසුයි කියලා තමයි දේශනාව තුළ පැහැදිලි කරන්නේ. එතකොට මේ යාළුවන්ගේ, මේ පාපී යාළුවෝ ඒ අයගෙන් අයින් වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපිට හොඳ ආශ්‍රය කරන්නට හොඳ යාළුවෙක් නැත්නම් තනිව ඉන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව Tamanට සුදුසුයි කියලා හිතෙන යාළුවෙක් නැත්නම් අපි සමහර වෙලාවට ආශ්‍රය කරනවා කවුරුත් නැහැ ඉතින් මට ඉන්නේ මේ යාළුවෝ තමයි කියලා. නෑ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තනිව ඉන්න. ධම්මීවා කතා. තමන් එක්ක කතා කරන යාළුවා ධර්මය ගැන කතා කරන, යහපත් දේවල් කතා කරන කෙනෙක්. එහෙම නැත්නම් ආර්ය වූ නිශ්ශබ්දභාවය සුදුසුයි. ධම්මීවා කතා අරියෝ වාතුන් නිභාවෙන්. එවැනි යහපත් වූ මිත්‍රයන් ආශ්‍රය කරන කෙනා තමයි මෙලොව පරලොව සුභසිද්ධිය උදෙසා හේතු වෙන්නේ. දවසක් භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න එන ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක බොහොම සුවදශීලීව කතා කරමින් ඉන්නවා. මේ කතා කරමින් ඉන්න ගමන් පින්නත් දුවේ පුතේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයෙන් හරි අඩක්ම බලපවතින්නේ. ඒ කියන්නේ ශාසනයෙන් හරියට භාගයක්ම බලපවතින්නේ මිත්‍රත්වය මත නේද? කල්යාණ මිත්‍රත්වය මත නේද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නෑ ආනන්ද ඒක වැරදි. මේ ශාසනයෙන් භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත නෙමෙයි. මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ මත. එහෙමනම් මේ ශාසනයමත් මේ ධහම අවබෝධ කර ගැනීමත් යහපත් පුරවැසියෙක් විදියට ගොඩ නැගීමත් මේ හැම දෙයක්ම බලපවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ හැම මොහොතකම පැහැදිලි කරන්නේ කිරි වතුර එකට එක් වූ වාසේ භික්ෂුන් වහන්සේලා සමගි සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝධ කී භූතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කෝහි සම්පස්සන්තා විහෙරති. ඔවුනෝන් දෙස ප්‍රිය ඇසින් බලමින් තමන්ගේ කල්යාණ මිත්‍රයොත් එක්ක ආශ්‍රය කරන්න එකම ඉලක්කයයි, ඒ තමයි ධර්ම අවබෝධය ලැබීම. යහපත් පුද්ගලයෙක් විදියට සමාජගත වීම. යහපත් පුද්ගලයෙක් විදියට සමාජගත වෙන්නට නම් පින්නත් දුවේ පුතේ කල්යාණ මිත්‍ර ආශ්‍රය පමණක්මයි වැදගත් වෙන්නේ. දැන් ඔබ දන්නවා දුර්ජනයන්ගේ, අසත්පුරුෂයන්ගේ, පාපී මිත්‍රයන්ගේ ලක්ෂණ ටික
ඔය ලක්ෂණයන්ගෙන් යුක්ත යාළුවෝ ඉන්නවා නම් තමන්ගේ ජීවිතෙන් අයින් කළා කවුරුත් නැත්නම් තනිව හිටියත් තමන්ගේ ජීවිතේ සාර්ථක වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉතින් දැන් අපේ පුංචි යාළුවන්ට නිවැරදි අවබෝධයක් තියෙනවා තමන් ආශ්‍රය කරන යාළුවෝ හොඳ යාළුවෝද එහෙමත් නැත්නම් නරක යාළුවෝද කියන කාරණාව පිළිබඳව. ඉතින් දෙවන ප්‍රශ්නයට යමු වෙද්දී ස්වාමීන් වහන්ස ආරෝග්‍ය පරමාලාභා කියන පදයේ තේරුම මොකක්ද කියන ප්‍රශ්නය තමයි දෙවන ප්‍රශ්නය විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. පින්නත් දුවේ පුතේ ආරෝග්‍ය පරමාලාභා මෙය ධම්මපදයේ යෙදෙන සුවිශේෂී ගාථාවක්. මෙහි සරල අර්ථය ගත්තොත් පරම ලාභය නිරෝගී භාවය ආරෝග්‍ය භාවය. සාමාන්‍යයෙන් අපේ විවහාරයේත් කතා කරනවනේ රජෙක් වුණත් වැඩන්නේ ලෙඩෙක් නම් කියලා. මිනිස්සෙට ලැබෙන උතුම්ම ලාභය මෙය තමයි නිරෝගී භාවය. ඒක නිරෝගී කෙනාට දැනෙන්නේ තමන්ට තියෙන නිරෝගී භාවයේ තියෙන කොච්චර ප්‍රතිලාභයක්ද කියන එක. හැබැයි රෝගී වෙච්ච කෙනා තමයි එහි තියෙන පීඩාකාරී තත්ත්වය දන්නේ. ඒකනේ ওই සමාජය තුළ මම පැහැදිලි කරේ රජෙක් වුණත්. ඒ කියන්නේ රජෙක් කියන්නේ ලෞකික වශයෙන් ලබන්න තියෙන ඉහළම තැනට ගිහපු කෙනෙක්. ලෞකික වශයෙන් එයාට ලැබෙන්න තියෙන ඔක්කොම දේවල් ලැබිලා තියෙන්නේ. හැබැයි නිරෝගී භාවය ලැබිලා නැත්නම් ඒ රාජ්‍යත්වයනුත් ඇති වැඩක් නැහැ. ඒ නිසා පුංචි කාලේ ඉඳලා මේ දරුවෝ මේ ගාථා පාඨේ අපි නිකම්ම අර්ථය දැනගන්නව විතරක් නෙමෙයි පුංචි දුවේ පුතේ. පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතේ මේ වචනය ඔස්සේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒ නිරෝගී බව විශේෂයි බලපවතින්නේ භාග්‍යවතුන් වහන්සේ දැන් දේශනා කරන සූත්‍ර සමුදායක් තියෙනවා. බද්දාලි සූත්‍රය, කීටාගිරි සූත්‍රය ආදී ආහාරය මුල් කරගත්තු සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ බද්දාලි සූත්‍රය, කීටාගිරි සූත්‍රය මේ දේශනාවන් වල භාග්‍යවතුන් වහන්සේ මේ තමන්ගේ ශ්‍රාවකයන්ට, ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකයන්ට මේ දැන් මේ වැඩසටහන අහගෙන ඉන්නේ බුද්ධ ශ්‍රාවකයෝ, පුංචි බුද්ධ ශ්‍රාවකයෝ. පුංචි උපාසක උපාසිකාවන්ට හරීම වැදගත් තමන් ආහාර ගන්නේ මොන දේවල්ද කියන එක. නිරෝගීකම රැකෙන දේයක්ද ගන්නෙ. පුංචි දුවේ පුතේ හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට අපි විවිධ පැණි රස බීම වර්ග වෙන්න පුළුවන්. රස ආහාර වර්ග වෙන්න පුළුවන්. ඒව පරිභෝජනය කරන්න එපා කියනව නෙමෙයි. කන්න. ප්‍රශ්නයක් නෑ. හැබැයි එය දිනපතා පරිභෝජනය කරන්න යන්න එපා. නිවසේ අපේ අම්මා තාත්තා ඒ ආහාරයට කරුණාව, මෛත්‍රිය, දයාව, මෞසෙනෙහස එකතු කරලා හදන ආහාරය හරීම නිරෝගී දුවේ පුතේ. ඒක නිසා තමන් අර කඩෙන් කීයක් හරි දීලා කන්න කෑම එක තමන්ගේ නිරෝගී භාවය නැති වෙලා යනවා. පුංචි කාලේ ඉඳලම නිරෝගී භාවය නැති වෙලා යනවා. හැබැයි අර අම්මා තාත්තා දෙන කෑම එක විශේෂයෙන්ම හිමිදිරු දැසන අම්මා හදලා දෙන කෑම එකේ ඒකේ කරුණාව, දයාව, මෛත්‍රිය, මෞසෙනෙහස මේ ඔක්කොම තියෙනවා. එය තුල අන්තර්ගත වෙන්නේ නිරෝගී භාවයමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉතින් මම විශ්වාස කරනවා අපේ පුංචි යාළුවන්ට මේ වෙද්දී නිරෝගී ජීවිතයක වටිනාකම හොඳින් අවබෝධ වෙලා ඇති කියලා. ඉතින් ඒත් එක්කම ඊළඟ ප්‍රශ්නයට යමු වෙද්දී ස්වාමීන් වහන්ස මෛත්‍රී භාවනාවේ ආනිශංස මොනවද කියන කාරණාව ගැන තමයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. පින්නත් දුවේ පුතේ විශේෂයෙන්ම මේ පුංචි දූල පුතාලා පාසලේදී පන්සලේදී දහම් පාසලේදී වැඩිපුරම කරන භාවනාව තමයි මේ කතා කරන මෛත්‍රී භාවනාව. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවේ ආනිසංස කතා කරන්න ඕන මෛත්‍රී භාවනාවත් එක්ක. දැන් මම මෛත්‍රී භාවනාව කොහොමද කරන්නේ? මොන විදියටද ප්‍රගුණ පුහුණු කරන්නේ කියන එක ගැන කියන්න ඕනේ නැහැ. මේ පුංචි දූල පුතාලා හොඳට දන්නවා. මම මේ කාරණේත් එක්ක යෙදෙන්නේ අහන ප්‍රශ්නේ මේකේ ආනිසංස මොනවද කියලානේ. මේ ආනිසංස සඳහන් වෙන්නේ මෙත්තානිසංස කියලා සූත්‍රයක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරලා තියෙනවා. මේ දේශනාව තුළ යෙදෙන්නේ මෛත්‍රී භාවනාවේ ආනිසංස. දැන් මේ පුංචි දූල පුතාලා ඇස් දෙක පියාගෙන මම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මාගේ දෙමව්පියන්ද, මාගේ මිතුරන්ද, මගේ හතුරන්ද මේ හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා කියලා කියනවනේ. මේකේ ආනිසංස දැනගෙන කිව්වොත් ප්‍රතිඵලය ගොඩාක් වැඩි වෙනවා. දැන් බලන්න මේ ආනිසංස ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලැබෙනවා. සුඛං සුපති.
හොඳට නිින්ද යනවා. සමහර දරුවන්ට නිින්ද යන්නේ නැහනේ. සමහර ලාවට පුංචි කාලේ ඉඳලා බෙහෙත් ගන්න, ඖෂධ ගන්න, නිදිපෙති ගන්න දුවදරුවෝ වැඩිහිටියෝ ඉන්නවා. මේ දුවදරුවන්ට වැඩිහිටියන්ට හැම කෙනෙකුටම හොඳම බෙහෙත තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. මොකද්ද? සුඛං සුපති. මෛත්‍රී භාවනාව කරාම හොඳට නිින්ද යනවා. සුඛං පටිබුඤ්ජති. හොඳට අවදි වෙනවා. නපාපකං සුපිනම් පස්සති. ඒ කියන්නේ හොඳට නිදා ගන්න කෙනා නරක නපුරු හීන දකින්නේ නැත්නම් හොඳ සුවසේ අවදි වෙනවා. සුවසේ අවදි වෙනවා. නින්ද විතරක් නෙවෙයි, ඒ නින්ද සැප නින්දා. නින්ද විතරක් නෙවෙයි, ලබන නින්ද සැප නින්දා. නින්දෙහි සැප නින්දේ අතර වෙනස බලන්න නම් පුංචි දූල පුතාලා මෛත්‍රී භාවනාව ටිකක් කරලා බලන්න ඕන. සුඛං සුපති සුඛං පටිබුඤ්ජති නපාපකං සුපිනම් පස්සති. කවදාවත් සුපින න පාපකං පාප හීන දකින්නේ. සමහරලාට හීනෙන් බය වෙනවනේ. හීනෙන් කෑ ගහනවා, හීනෙන් දත් මිටි කනවා, හීනෙන් විවිධ දේවල් කියවනවා, හීනෙන් ඇවිදිනවා. මේ මොකුත් නැහැ. ඔය සියල්ලටම බෙහෙත මෛත්‍රී භාවනාව. ආනිසංස. න පාපකං සුපිනම් පස්සති. නරක නපුරු දේවල් හීනෙන් වෙන්නේ නැහැ. මනුස්සානං පියෝ හෝති. බලන්න මෛත්‍රී භාවනාව කරන කෙනා මිනිසයන්ට ප්‍රිය වෙනවා. ඒකට හේතුව ඊට පසුව කියනවා. හැම කෙනාටම ප්‍රියමනාප කෙනෙක් වෙනවා. සමහර කට්ටිය දැක්කමත් මේ පුංචි දුල පුතාලා දැකලා ඇතිනේ මේ අප්‍රසන්නයිනේ. සමහර කට්ටිය දැක්කම හරි අපේ හිතට තරහක් යනවා. දකින්න අපි කැමති නැහැ. උදෑසන එහෙම කොහොමදවත් දකින්න කැමති නැහැ. එහෙම දකින්න අකමැති චරිත මූණු තියෙනවා. හැම කෙනාගේම ජීවිතේ ඇති. දැන් මම මෙහෙම කියද්දි මතක් වෙනවත් ඇති. එහෙම අකමැති රූප තියෙනවා. එහෙම අකමැති රූපයක් තියෙන කෙනෙක් වුණත් මෛත්‍රී භාවනාව කරොත් හැමෝටම ප්‍රියමනාප මූණ මේ කෙනෙක් බවට පත් වෙනවා. මනුස්සානම් පියෝ හෝති. අමනුස්සානම් ප්‍රියෝ හෝති. සමහර වෙලාවට සමහර පිරිස් ඉන්නවා අමනුෂ්‍යයන්ගේ බලපෑම් වලට ලක් වෙනවා. හැබැයි මෛත්‍රී භාවනාව කරන කෙනෙක් පුංචි දුවේ පුතේ රෑ 12ට එකට මහා විශාල සෝහනක් මැදින් වුණත් යන්න බය වෙන්න ඕනේ නැහැ. ඇයි? අමනුෂ්‍යයත් ආරක්ෂා කරනවා. අමනුස්සානම් පියෝ හෝති. දේවතා රක්칸ති. අමනුෂ්‍යයෝ විතරක් නෙවෙයි, දෙවියොත් ආරක්ෂා කරනවා. දේවතා රක්칸ති. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. වසවිසෙන් ගින්නෙන් අතුරු ආන්තරාවන්ගෙනුත් ආරක්ෂා වෙනවා මෛත්‍රී භාවනාව කරන කෙනා. මුඛ වන්නෝ විප්පසීදති. මුහුණේ අපි ඔය කතා කරනෝනේ පිම්පාට කියලා. මුහුණේ වර්ණය ප්‍රියමනාප වෙනවා, ලස්සන වෙනවා. විවිධ වෛවාරණ දේවල් ගාන්න කරන්න ලස්සන කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ මූණ ප්‍රියමනාප වෙනවා. අනිත් කෙනා දැක්කට පස්සේ එයාට ඒ පුද්ගලයා ගැන ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. හිත පැහැදෙනවා. එහෙම මූණවල් දැකලා ඇතිනේ. සමහර මූණු තියෙනවා දැක්කම තරහ යනවා. සමහර මූණු තියෙනවා දැක්කම ප්‍රියමනාප භාවයක් අපිට ඇති වෙනවා. අන්නේ ප්‍රියමනාප භාවය ඇති වෙන්න තරම් ප්‍රසන්න වූ පැහැපත් මූණක් ලැබෙන්න හේතු වෙනවා. මොකද්ද? මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවේ ආනිසංසය. ඒ වගේම අසම්මූල්ලෝ කාලංකරෝති. මරණින් මත්තේ කවදාවත් පින්නත් දුවේ පුතේ නරක තැනකට යන්නේ. යන්නෙම හොඳ තැනකට. යහපත් තැනකට යන්නේ. අන්න මෙන්න මේ ආනිසංස ටික තමන්ගේ බලන්න ජීවිත කාලෙම එකක් කරෙන්න අනිත් ඔක්කොම තමන්ගේ මුළු ජීවිත කාලේ මේ ජීවත් වෙලා ඉද්දිමයි ලැබෙන්නේ. සමහර අය බලන්න ඔය පින්කම් ඉෂ්ට සිද්ධ කරන ශ්‍රද්ධාවන්ත දානමාන පින්කම් වලට ලැබී බණ භාවනා කරන ඔය වැඩිහිටි වයසක උපාසක අම්මලා ඉන්නවනේ. වයසට ගියත් හරීම ප්‍රියමනාපයි. හරීම ප්‍රසන්නයි. හරීම දැකුම් කලුයි ශ්‍රද්ධාවන්තයි. ඒ දේ මුහුණෙන් පේනවා. ඇයි? මෛත්‍රී සහගත භාවයෙන් යුක්තයි. ඇයි? මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස විදියට ලැබෙන්නේ. පුංචි දූල පුතාලත් පොඩි කාලේ ඉඳලා මම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියනවා වගේම පුංචි දුවේ පුතේ හිතින් හිතන්න මගේ අම්මා තාත්තා, මගේ ගුරුවරු, මගේ වැඩිහිටියෝ, මගේ අසල්වාසීන්, මගේ මිත්‍රයෝ විතරක් නෙමෙයි මගේ සතුරු අයත් නිදුක් වෙන්න ඕන, නිරෝගී වෙන්න ඕන, සුවපත් වෙන්න ඕන කියන හැඟීම
තමන්ගේ හදවත තුල පුංචි දරුවෙක් විදියට ගොඩනගා ගන්න පුළුවන් නම් පොඩි කාලේ ඉඳලා වර්ධනය කරන්නට පුළුවන් නම් ඒ දේවල් තමන්ගේ ජීවිතේ එක් කොටසක් විදියට ප්‍රගුණ පුහුණු කරන්න පුළුවන් නම් පුංචි කාලේ ඉඳලා ඒ දේ වර්ධනය කරද්දී ඒක පුරුද්දක් බවට පත් වෙනවා. ඒ පුරුද්ද ඇබ්බැහි වීමක් බවට පත් වෙනවා. ඒ ඇබ්බැහි වීම ඔබේ ජීවිතේ පුංචි දුවේ පුතේ වෙනස්ම පැත්තකට යොමු කරන යහපත් දරුවෙක් විදියට ගොඩනැගෙන්නට හේතු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මීළඟ ප්‍රශ්නය විදියට අපෙන් පුංචි යාළුවෙක් අහලා තියෙනවා කරුණාව වඩනවා කියන්නේ මොකක්ද කියලා. පින්වත් දුවේ පුතේ කරුණාව අපේ හිත තුළ අඩු වැඩි වශයෙන් කරුණාව කියන එක වර්ධනය වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණාව කියන එක පැහැදිලි කරන්නේ පරදුක්කේ සති සාධූණං හදයන් කම්පණං කරෝති इति කරුණා. දැන් අපි තුල ඇති වෙන්නේ කරුණාවක්. භාග්‍යවතුන් වහන්සේ තුල ඇති වෙන්නේ මහා කරුණාවක්. දෙකක්. පරදුක්කේ සති සාධූණං හදයන් කම්පණං කරෝති इति කරුණා. පරදුක්කේ අනුන්ගේ දුකේදී පරදුක්කේ සති සාධූණං හදයන් කම්පණං කරෝති इति කරුණා. හදවත කම්පාවන ගතිය. දැන් බලන්න ඒ සාපේක්ෂව හිතන්න පුංචි දුවේ පුතේ අනිත් කෙනාට පීඩාවක් කරදරයක් වුණාම පරදුක්කේ සති අනුන්ගේ දුකේදී අපේ හදවත කම්පා වෙන්න ඕන. අනේ ඇයි එයාට එහෙම උනේ? මගෙන් එයාට කරන්න තියෙන යුතුයකම මොකද්ද? එයාගේ දුක නැති කරගන්න මට මොකද්ද කරන්න පුළුවන් කියලා හිතන්න තරම් දියුණු හිතක් පුංචි කාලේ ඉඳලා වර්ධනය කරගන්න ඕන. දැන් ඕක අපිට තියෙන්නේ මොකක්ද? පොඩ්ඩක් පුංචි දූල පුතාලා කල්පනා කරලා බලන්නකෝ. අපි තුල ගොඩ නැගෙන්නේ අනුන්ගේ දුකේදී අපේ හදවතේ මොකක්ද ඇති වෙන්නේ? සතුටක් ඇති වෙනව නේද? අනුන්ට කරදරයක් වෙනවා නම් අපිට සතුටක් ඇති වෙනවා. හැබැයි පුංචි දුවේ පුතේ හොඳට මතක තියාගන්න මේ පොඩි දරුවෝ විදියට හතුරෙක්ට උනක් දුකක් කරදරයක් ඇති වුණාම සතුටු වෙන්න එපා. දුක් වෙන්න. තමන්ට කරන්න පුළුවන් දේ, තමන්ට කරන්න පුළුවන් උදව්ව උපකාර කරන්න තරම් පුංචි කාලේ ඉඳලා දක්ෂ වෙන්න පුළුවන් නම් වර්ධනය කරන්න පුළුවන් නම් පුංචි දුවේ පුතේ ඔබ පොඩි කාලේ ඉඳලා ගුණධර්මයන්ගෙන් යුක්ත දරුවෙක් බවට පත් වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඊළඟට අවසාන ප්‍රශ්නය විදියට අපෙන් පුංචි යාළුවෙක් අහලා තියෙනවා උත්සාහයේ උපරිම සීමාව මොකක්ද කියලා. පින්වත් දුවේ පුතේ උත්සාහයේ සීමාව කොපමණක්ද කියන කාරණේට භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ චරිතය ඇසුරෙන් තමයි අපිට මේකට පිළිතුර ලබා ගන්න වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ වාය මේතේව පුරිසෝ යාවත්තස්ස නිපදා. යමක් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ යමක් ලබා ගැනීමේ උත්සාහයේ සීමාව තමයි ඒ දේ ලබා ගන්න කම් උත්සාහ කරන්න ඕන. වාය මේතේව පුරිසෝ යාවත්තස්ස නිපදා. භාග්‍යවතුන් වහන්සේගේ චරිතය ගන්නකො බලන්න කාමසුකල්ලිකානුයෝගය එතනින් එහාට අත්තකිලමතානුයෝගය තමන්ට කරන්න පුළුවන් උපරිමෙන්ම උන්වහන්සේ භාවනාව පුරුදු පුහුණු කරනවා. සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. කුසට ආහාරයක් ළඟට වැටෙන දෙයක්වත් ගන්නෑ. එතරම්ම තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරනවා. ඒ ආධ්‍යාත්මය දියුණු කිරීම බුද්ධත්වය දක්වා වූ විශිෂ්ට මාර්ගයෙන් තමයි අවසාන වෙන්නේ. බුද්ධත්වය දක්වා වූ විශිෂ්ට ඵලයෙන් තමයි ඒ උත්සාහය අවසාන වෙන්නේ. ඒ වගේමයි පුංචි දුවේ පුතේ ඔබත් ඔබේ ජීවිතේ ඉලක්කයක් ඇති. අධ්‍යාපනය ලැබීමේදී ඒ අධ්‍යාපනය තුළ නිම වෙන අවසන් වන ඉලක්කයක් ඇති. ඒ ඉලක්කය ජය ගන්න ඔබට කරන්න තියෙන උපරිම උත්සාහය, ඔබට කරන්න තියෙන උපරිම කැපකිරීම, ඔබට කරන්න පුළුවන් උපරිම වීරිය ඒ වෙනුවෙන් යොදන්න. එය ඔබ ජයග්‍රහණය කරනකම්ම තෙක්ම උත්සාහවන්ත වෙන්න. අපිට එයට ගන්න තියෙන එකම උදාහරණය අපේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ චරිතය පමණක්මයි. උන්වහන්සේගේ අභිලාෂය ඒ බුදු බව ලැබීම. ඒ වෙනුවෙන් උන්වහන්සේ කරන්න තියෙන උපරිම කැපකිරීමෙන්
තමන්ගේ අභිලාෂය ජයගත්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉතින් අද දවසේදීත් අපේ බුදුසාදු වැඩසටහන නිමා කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී පුංචි ඔයාලා අපිව විශ්වාස කරලා අපිට ලබා දීපු ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දුන්න. ඒ වගේම මේ ප්‍රශ්න निराකරණය කරන්න අද දවසේදී මැදිරියට වැඩමවා වදාළ සිරි ප්‍රඥෝදය මහා පිරිවෙනෙහි ආචාර්ය ශ්‍රාෂ්ත්‍රපති පූජ්‍ය වල්ගම සුමන ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් පුංචි ඔයාලට හැකියාව තියෙනවා අපිට ප්‍රශ්න යොමු කරන්න. අපේ සුපුරුදු ලිපිනය අංක 177න් 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ කියන ලිපිනයට පුංචි ඔයාලට පුළුවන් අපිට ලිපි එවන්න. ඉතින් අද දවසේ සාකච්ඡාව තුළින් අපි විශ්වාස කරනවා පුංචි ඔයාලට යම්කිසි අවවාදයක් අනුශාසනාවක් ලැබෙන්න ඇති කියලා. ඉතින් නැවත පුංචි ඔයාලගේ ආලින්දට මේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා.